ආයුබෝවන් යාළුවනේ. අදත් ඔයාලට අරගෙන ආවේ ගවර්න්මන්ට් සෙක්ටර් එකේ ගොඩක් වටින ජොබ් ඔපචුනිටි එකක්. විශේෂයෙන්ම මාකටිං ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් එකක් තියෙන අයට සහ ගවර්න්මන්ට් ප්‍රොජෙක්ට් එකක වැඩ කරන්න කැමති අයට මේක හොඳ ඔපචුනිටි එකක් වෙන්න පුළුවන්. මේ වේකන්සි එක පබ්ලිෂ් කරලා තියෙන්නේ Ministry of Transport, Highways and Urban Development යටතේ ක්‍රියාත්මක වන Middle Income Housing Project එකක් විසින්. පෝස්ට් එක තමයි Marketing Officer Category F. සැලරි එක විදිහට මාසිකව රුපියල් 1,20,000ක වටුපක් ලබා දෙනවා කියලාත් සඳහන් කරලා තියෙනවා. එහෙනම් අපි මේ වේකන්සි එකේ සම්පූර්ණ විස්තර බලමු. මේ පොසිෂන් එකට ඇප්ලයි කරන්න ක්වොලිෆිකේෂන්ස් කිහිපයක් මෙන්ෂන් කරලා තියෙනවා. ඒ කියන්නේ පහත ක්වොලිෆිකේෂන් වලින් එකක් හෝ තිබුණොත් ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. පළවෙනි ක්වොලිෆිකේෂන් එක තමයි relevant field එකක bachelor's degree එකක් තියෙන්න ඕන. ඒ වගේම required specialization area එකේ වශයෙන් අවුරුදු 2ක experience එකක් තියෙන්න ඕනේ. දෙවෙනි qualification එක විදිහට මේ දක්වලා තියෙනවා තෘතීක හා වෘත්ති අධ්‍යාපන කොමිෂන් සභාව විසින් approve කරන ලද NVQ level 7 certificate එකකට තියෙන්න ඕන. ඒ වගේම relevant field එකේ අවුරුදු 2ක experience එකක් තියෙන්න ඕන. තුන්වෙනි qualification එක තමයි NVQ level 6 qualification එකක් සමග relevant field එකේ අවම වශයෙන් අවුරුදු 7ක experience එකක් අවශ්‍යයි. ඒ වගේම අවසාන qualification එක විදිහට මෙහි දක්වලා තියෙනවා NVQ level 5 qualification එකක් සමග relevant field එකේ අවම වශයෙන් අවුරුදු 12ක experience එකක් තිබිය යුතුයි කියලා. ඒ නිසා degree qualifications නැති candidates ලට උනත් vocational qualifications සහ experience එකක් තිබුණොත් මේ සඳහා apply කරන්න පුළුවන් කියන එක මේ vacancy එකේ විශේෂත්වයක්. ඊළඟට අපි බලමු general conditions ගැන. මේ employment එක contract basic එකකින් තමයි මුලින්ම අවුරුදු කාලයකට ලබා දෙන්නේ. performance එක හොඳ නම් contract එක renew කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම EPF සහ ETF benefits ලබා දෙන බවත් මේ සඳහන් කරලා තියෙනවා. employer විසින් EPF 15% සහ ETF 3% pay කරනවා. employee contribution එක 10%ක්. salary එක විදිහට රුපියල් 1,20,000ක මුදලක් ලබා දෙනවා කියලා මේ මෙන්ෂන් කරලා තියෙනවා. apply කරන applicants ලට තමන්ගේ CV එක, educational qualifications, professional qualifications සහ experience details එක submit කරන්න ඕන. ඒ වගේම CV එකට non-related referees දෙන්නෙක් නම include කරන්න කියලා සඳහන් වෙනවා. application එක registered post මගින් තමයි යවන්න ඕන. ඒ වගේම closing date එක 2026 මැයි 27. envelope එකේ ඉහළ වම් කෙළවරේ apply කරන post එක clearly mention කරන්න මතක කරන්න එපා. applications යවන්න ඕන address එක මේ සඳහන් කරලා තියෙනවා. මේ vacancy එක ගොඩක් suitable marketing field එකේ experience එකක් තියෙන අයට, government sector එකේ job එකක් හොයන අයට, degree holders ලට, NVQ qualified candidates ලට, experienced professionals ලට. apply කරනකොට මේ දේවල් ටිකක් අමතක කරන්න එපා. updated professional CV එකක් use කරන්න. experience details clearly mention කරන්න. educational certificate organize කරන්න. professional qualifications set කරන්න. registered post එක මගින් application එක යවන්න. ඉතින් මේ තමයි නාගරික සංවර්ධන අධිකාරිය මගින් බලලා තියෙන marketing officer job vacancy එකේ සම්පූර්ණ විස්තර. මේ වගේ latest government jobs, private jobs සහ internship vacancies ටිකට බලන්න channel එක subscribe කරන්න. වීඩියෝ එක useful නම් like කරන්න, share කරන්න.